දැන් කුට්නාබන් මම ඕගොල්ලන්ව මගේ ක්ලාස් එකට හැම කෙනෙක්ම ආදරෙන් පිළිගන්නවා. අද මගේ ක්ලාස් එකේ මම ඕගොල්ලන්ට හොබීස් ගැන තමයි පන්තියේ කරන්නේ. අ, ඒ කියන්නේ කොහොමද අපි කතා කරන්නේ එක එක හොබීස් ගැන කියලා. ඉතින් මේක ග්‍රේඩ් 6 ඉඳලා O level A level දක්වාම ජර්මන් කරන දරුවන්ට ඉතාමත්ම අත්‍යවශ්‍ය පාඩමක්. හොඳයි. How to talk your hobbies in German, right? Right. එහෙනම් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ ස්විම් කරනවා නේ. දැක්ක නේද? එතකොට මම ස්විම් කරනවා. මගේ හොබි එක තමයි ස්විම්. ඒතර අපි කියනවා is swimming. is swimming. is swimming. I swim. right. ඊළඟ එක මේ යාළුවෝ මුණ ගැහෙනවා. දැන් තව කෙනෙක්ගේ අපි මම කැමති යාළුවෝ මුණ ගැහෙන්න හොබි එකක් වශයෙන් එන අපි කියනවා මේ මුණ ගැහෙනවට කියන්නේ ට්‍රිෆේ කියලා. ට්‍රිෆේ. ෆ්‍රොයින්ඩන් කියන්නේ යාළුවන්ට. මිච් කියන්නේ මම කැමති මගේ යාළුවන්ව මුණ ගැහෙන්න. නේ ඊස් ට්‍රිෆේ මිච් මිත් ෆ්‍රොයින්ඩන්. ඊස් ට්‍රිෆේ මිච් මිත් ෆ්‍රොයින්ඩන්. අන්නවත් සරයක් කියන්නම්. ඊස් ට්‍රිෆේ මිච් මිත් ෆ්‍රොයින්ඩන්. I see my friends. right. ඊළඟ එක උගරට පේනවා ඇති මෙතන මේ ෆුට්බෝල් සෙල්ලම් කරනවා. දැන් තව කෙනෙක්ගේ හොබි එකක්. දැන් මගේ හොබි එක ඇවිල්ලා ෆුට්බෝල් සෙල්ලම් කරනවා නම් අපි මම කියන්නේ ඊස් කියන එක. එහෙනම් සෙල්ලම් කරනකොට අපි කියන්නේ ස්පීල කියලා. ඊස් ස්පීලි ෆුස්බාල්. ඊස් ස්පීලි ෆුස්බාල්. ඊස් ස්පීලි ෆුස්බාල්. I play football. බලන්න තව කෙනෙකුට පුළුවන් කියන්නේ දැන් අපි කියමු මම කියනවා මම මගේ විනෝදාංශේ නැත්නම් මම හෝස් රයිඩින් යනවා අස්සයන් පදින්න යනවා එහෙනම් මෙතන අපිට කියන්න පුළුවන් අපි පදිනවට කියන්නේ රයිට් කියලා ඊස් රයිට් ඊස් රයිට් කියන්නේ මෙතනදී මේ පදිනවා කියන අදහස ඊස් රයිට් I ride horse හොඳයි අපිට පේනවා ඇති මෙතන ගේම් කම්පියුටර් ගේම් සෙල්ලම් කරන එකක් තියෙනවා. එහෙනම් කම්පියුටර් ගේම් සෙල්ලම් කරනකොට අපි සෙල්ලම් කරනට හැමතිස්ස කියන්නේ ස්පීල කියලා. ඒ වගේම ඊෂ් කියන්නේ මම කියන හැම වෙලෙම මේ ක්‍රියාපදයේ ස්පීලෙන් කියන ක්‍රියාපදේ වරගැන්නිලා ඒකේ ස්පීල වෙනවා. ඒතර කම්පියුටර්. එහෙනම් මෙතන is spell computer spell. is spell computer spell. I play computer games. මේ ටෙලිවිෂන් බලනවා. දැන් තමන්ගේ විනෝදාංශයම කියන මගේ විනෝදාංශය ටෙලිවිෂන් බැලීම. නෑ ඊ සේෆ් හේරන්. ඊ සේෆ් හේරන්. ඊ සේෆ් හේරන්. I watch television. මේ ෆිෂ් මේ මාළු අල්ලන කෙනෙක් මේ කියන්නේ මාළු අල්ලන විනෝදාංශය තියෙනවා. ඊ ෂැංග. ඊ ෂැංග. I go fishing. මෙතන මේ බලන්න මියුසික් කරන එකක් මියුසික් ඇහුම්කන් දෙනවා මියුසික් වලට එහෙනම් මම කියන්න පුළුවන් මම කැමති කියන්නේ මියුසික් අහනවා is her music is her music is her music is her music I listen to music මේ බලන්න ස්කේට් බෝඩ් එකක් කරන එක is for medium skateboard is for medium skateboard is for medium skateboard I go to play for skateboarding පොත් කියවන්න කැමති අපි කියමු කියවීමට කැමති is lazy is lazy is lazy මේ බලන්න මෙතන කොන්සෙප්ට් එකක් බලන්න යන්න කැමති කිනෝ සිනමා හලට යන්න කැමති ඒ කියන්නේ කිනෝ කියන්නේ සිනමාවට එතකොට කියන්න පුළුවන් මම නිතර ෆිල්ම්ස් බලන්න යන කෙනෙක් නම් is gay in kino is gay in kino is gay in kino I go to the cinema ඉවරන මෙතන ටෙනිස් සෙල්ලම් කරනවා එහෙනම් අපිට කියන්න පුළුවන් මම ටෙනිස් සෙල්ලම් කරනවා කියලා කියන්න පුළුවන් is spiele tennis is spiele tennis is spiele tennis මෙතන බයිසිකල් පදීම is for medium rad is for medium rad is for medium rad is for medium rad මේ ස්ටෑම්ප් කලෙක්ටිං කරනවා in a small brief marker is mail brief marker I collect stamps
රන් කරනවා. is laughing. is laughing. is laughing. වෙන concept එකක් බලන්න යනවා. ඒ කියන්නේ is going concert. is going concert. I go to concerts. එතන පේනවා table tennis ගහන එක. එන is play tis tennis. is play tis tennis. tis කියලා කියන්නේ table එකට tennis. එන is play tis tennis. I play table tennis. වෙන shopping යනවා. is gay einkaufen. is gay einkaufen. is gay einkaufen. I go to shopping. මෙතන බලන්න මෙතන බිලාඩ් ස්පීල් බිලාඩ් can I play ස්නූකර් කියන එක. ස්නූකර් කියන්නේ මේ වගේ සෙල්ලම් කරන එකට. right. මෙතන මේ ice වල යන එක is gay slit schule laufen. is gay slit schule laufen. I go to ice skate. right. අද පාඩම ඔයගලන්ට මම හිතනවා හොඳට තේරුණා කියලා මම තාම පාරක් ජර්මන් ටික විතරක් ඕගොල්ලන්ට ප්‍රොනවුන්ස් කරගෙන යන්නම්. ඕගොල්ලන්ට පුළුවන් නැවත නැවත මේ ලෙසන්ස් බලලා මේ හොබි එක ගැන Taman කැමති හොබි එක ගැන ලියන්න ඕනම විදිහකට වාක්‍ය ලියා ගැනීමට මේ වාක්‍ය පුරුදු වෙන්න. ඒක ප්‍රැක්ටිස් කරන්න. ඒ වගේම ස්පීක් කරන්න හොඳට. දැන් මේ ශබ්ද කරන්න මේක දිගටම කරනකොට ඔයගොල්ලන්ට මේ වචන ගොඩක් හොඳට තේරෙයි. is swimming is Trefemis mit Freunden, is spiele Fußball, is reite, is spiele Computerspiel, is seefahren, is Sänger, is her Music, is fahren mit dem Skateboard, is lazy, is gay ins Kino, is spiele Tennis, is fahren mit dem Rad, is Mehlbrief machen, is laufen, is gay ins Concert, is spiele Tennis, is gay einkaufen, is spiele Billard, I play snooker කියන එක is gay slits sole laufen right. දැන් මේක නිතර නිතර කියවන්න. ඔයගොල්ලෝ බලන්න ප්‍රැක්ටිස් කරන්න. is gay කියන්නේ I go කියන එක. එතකොට is පාර කියන්නේ I go කියන එක. නමුත් අපි වාහනයක යනවා නම් අපි කියන්නේ is පාර කියලා. is gay කියනවා අපි නිකන් සාමාන්‍යයෙන් අපි යනවා කියලා කියනකොට වාහනයක් නැතුව නිකන් යනවා කියනකොට අපි is gay කියනවා. මේ ප්‍රැක්ටිස් කරන්න මේ දැනට ජර්මන් ඉගෙන ගන්න අයට මේක වඩාත්ම ලේසි වෙයි මේ පාඩම. ඒගොල්ලෝ පන්තිවල ඉස්කෝලේ ජර්මන් ඉගෙන ගන්න අයට ගොඩාක් වැදගත් වෙනවා. එහෙනම් කොහොමද අපි හොබීස් වාක්‍ය සෙන්ටෙන්සස් ලියන්න කලින් ඒ කියන්නේ හොබි එක ගැන Taman ලියන්න කලින් මේ වචන වාක්‍ය සෙන්ටෙන්සස් ටික හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඊළඟ සතියේ මම ඊළඟ අවස්ථාවේදී Tamanගේ හොබි එක ගැන කියන විදිය පැරග්‍රාෆ් එකක් දාන්න. හොඳයි එහෙනම් auf Wiedersehen. Gute Nacht.